ගෙදරට සිරියාව කැන්දන සිරිකත පුවත්පත ඔන්න අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. අද සිරිකත පුවත්පතෙන් අපි පිටු ටික පෙරලගෙන යද්දි 28 වෙනි පිටුවට ඔබ එන්න ඕන. මෙන්න මේ විදිහට සමා වෙන්න ඕන. 28 වෙනි පිටුවට આવොත් ඔබට පුළුවන්කම තියෙනවා බොහොම වටින ලිපියක් කියවන්නට. විශේෂයෙන්ම ඔබ මනාලියක් වෙන්න බලාගෙන ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඔබේ දියණිය හෝ වෙනවා යහළුවෙක් ඉහෙලියක් ඒ කෙනෙක්ගේ විවාහ මංගල උත්සවයක් ළඟදී තියෙනවා නම් ඇයව ඒ විවාහ මංගල උත්සවයේ වෙනස්ම විදිහේ මනාලියක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ වෙනුවෙන් අපි කොයි වගේ දේවල්ද එකතු කරගන්න ඕන, කොහොමද අපි කටයුතු කරන්න ඕන, කොහොමද විවාහ මංගල උත්සවය අපි සංවිධානය කරන්නේ, මේ වගේ කරුණු කාරණා රසක් අපි අද දවසේදී බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ පිළිබඳව අපිව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක්, ඒ වගේම විලාසිතා හා මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. ඔහු තමයි ශනිත් ප්‍රනාන්දු. අයිබෝන් ශනිත්. අයිබෝන් යශෝදරා. ශනිත්, මෙවර සිරිකත පුවත්පතෙන් අපි මේ මනාලියක් ලස්සන කරන තවත් රහස් පිළිබඳව කතා කරනවානේ. ඒ අතරම දැන් මනාලියක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඇය ගොඩක් කල් ඉඳලා මේකට සූදානම් වෙන්න ඕනේ කියන කාරණාව අපි දන්නවා. හැබැයි කොච්චර කාලෙකින්ද? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක් යශෝදරා. මොකද මම හිතන්නේ බ්‍රයිඩ් කෙනෙක්, ගෲම් කෙනෙක් විවාහයට සූදානම් වෙනවා කියන එක ලයිෆ් එකේ ලොකු ජර්නි එකක්, ලොකු ස්ටෙප් එකක්. ඉතින් මේක ක්ෂණිකව කරන්න හරි අමාරුයි අපි කෙරුවට සමහර ආදිසි අවස්ථාවල. but මම හිතන්නේ බ්‍රයිඩ් කෙනෙකුට අනිවාර්යෙන්ම මේ ජර්නි එක අඩුම ගානේ 6 months වලටවත් ඉස්සෙල්ලා පටන් ගන්න ඕන. ඉතින් ideally අවුරුද්දක්. but නැත්තම් අඩුම ගානේ 6 months වලට වගේවත් පටන් ගත්තොත් බොහොම ලේසියෙන් පහසුවෙන් ස්ට්‍රෙස් එකක් පීඩනයක් නැතුව ලස්සන මනමාලියෙක් වෙන්න පුළුවන් වෙඩින් එක දවසට. හොඳයි. ශනිත් බොහොම වැදගත් කාරණාවක් මතු කරා. දැන් බ්‍රයිඩ් කෙනෙක් විතරක් නෙවෙයි ගෲම් කෙනෙක් වුණත් වෙඩින් එකකට ලෑස්ති වෙනවා නම් මාස 6කට කලින්වත් අඩුම ගානේ අවම වශයෙන් අපි ඒ පිළිබඳව හිතන්න ඕන, සලකලා බලන්න ඕන කියලා. දැන් සාමාන්‍යයෙන් අපි වැඩිපුර කතා කරන්නේ මනමාලියන් ගැනනේ. නේද? ලස්සන මනමාලියක් වෙන්නේ කොහොමද කියන කාරණා තමයි අපි වැඩිපුර හිතන්නේ. හැබැයි ගෲම් කෙනෙක්ට ඔක බලපාන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් මතක් කරමු. ඔව්, මම හිතන්නේ යශෝදරා වෙඩින් එකක් කියන්නේ පුද්ගලයෝ දෙන්නේ. අපි ගොඩක් වෙලාවට highlight කරනවා බ්‍රයිඩ්. නමුත් බ්‍රයිඩ්ව කොම්ප්ලිමෙන්ට් කරන ගෲම් ලස්සන නැත්තම්, ගෲම් ඒ වගේම පර්ෆෙක්ට්ලි රෙඩි නැත්තම් එතන ලොකු ප්‍රොබ්ලම් එකක් වෙනවා. මොකද 150ක් රෙඩි වෙලා 150ක් රෙඩි වෙන්නේ නැති අවස්ථාවක් කියන්නේ. ඒක නිසා බ්‍රයිඩ් කෙනෙක් හෝ වේවා, ගෲම් කෙනෙක් හෝ වේවා, මම සාමාන්‍යයෙන් ක්ලයන්ට් කෙනෙක්ව හැන්ඩල් කරද්දී ඇඩ්වයිස් කරන එකම දේ තමයි පුද්ගලයෝ දෙන්නම equally important. පුද්ගලයෝ දෙන්නට දෙන්න කොම්ප්ලිමෙන්ට් වෙන්න ඕන වෙඩින් එක දවසේ, දෙන්නට දෙන්නගේ ලස්සන උපරිමෙන්ම තියෙන්න ඕන දවසක්. ඉතින් මම හිතන්නේ පිරිමි පාර්ශවයේ අපිත් මතක තියාගන්න ඕන බ්‍රයිඩ් ලස්සනව වෙනවා වගේම අපි ගැනත් හිතලා අපේ ජර්නි එකත් මේ 6 months ඇතුළතම ස්ටාර්ට් කරන්න. හේතුව යශෝදරා ගොඩක් වෙලාවට අපි මේකප් කරලා මනමාලියෙක අපි ලස්සන කරනවා. දැන් ඉස්සර වගේ නෙමේ ගෲම් කෙනෙකුත් ලස්සනට අපි ටච් අප් එකක් කරලා hair එක කරලා ලස්සන කරනවා. නමුත් අපේ ස්කින් එක ඩැමේජ් වෙලා නම්, අපේ ශරීරයේ ෂේප් එක out of shape වෙලා නම්, අපිව දකින්න ආස ක්‍රමයට වඩා අපේ ශරීරය, අපේ ස්කින් එක, අපේ පෙනුම ඩැමේජ් වෙලා තියෙනවා, ඩිස්ටර්බ් වෙලා තියෙනවා. එතන ලොකු ප්‍රොබ්ලම් එකක් වෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ වෙඩින් එකක් ප්ලෑන් කරද්දී තියෙන අනිත් ඔක්කොම වගකීම් වගේම තමා මනමාලෙක් නම්, තමා මනමාලියෙක් නම්, තමාගේ ලස්සන දවසේ තමා එතන ඉන්න ලස්සනම පුද්ගලයා. ඉතින් ඒ ජර්නි එකේදී ස්කින් කෙයාර් ගැන අපි හිතන්න ඕන. අපේ වෝඩ්‍රෝබ්ස් ගැන අපි හිතන්න ඕන. අපේ වෙඩින් එක අපේ තියෙන වෙනියු එක ගැන හිතන්න ඕන. ගෙස් ලිස්ට් එක අපි අඳින්නේ මොනවද? අපිට රෙටිනියු එකක් ඉන්නවද? අපි අඳින ජුවෙලරි මොනවද? අපි දෙමව්පිය මොනවද අඳින්නේ? අපේ තාත්තා, අපේ නංගි, ඒ වගේ ගොඩාක් කාරණා තියෙනවා වෙඩින් එකකට ප්‍රෙපෙයාර් කරද්දී. ඉතින් 6 months වල පටන් ගත්තොත් ලොකු ටොපික් එකක්. 6 months වල පටන් ගත්තොත් ওই ජර්නි එක ලේසියෙන් අපිට කරගන්න පුළුවන්. හොඳයි. දැන් ලස්සනට අඳින්න ඕන කියලා මනමාලියක් වෙන දවසට අපි බලාගෙන ඉන්නවානේ. එහෙම ලස්සනට ඇඳලා ඉන්න මනමාලියක් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. හරිම ලස්සන නිර්මාණයක්. අපි මේ නිර්මාණය ගැන ඉස්සෙල්ලාම කතා කරමු. ඇගේ අවුට්ෆිට් එක ගැන. ඔව් යශෝදරා. දැන් මේ ගර්ල් බැලුවොත් හොඳම උදාහරණයක් තමයි බොහොම සරල ලෙහෙංග එකක් මම ඩ්‍රෙස් කරලා තියෙන්නේ. ඒ වගේම යශෝදරා අපිට පේනවා ජුවෙලරි අපි සිලෙක්ට් කරද්දිත් අපි over the top ගිහිල්ලා නැහැ. yes මේක ඉන්දියන් ඉන්ස්පයර්ඩ් ලෙහෙංගා එකක්. ඉන්දියන් ක්‍රමයට අඳින ලෙහෙංගා අවුට්ෆිට් එකක්. but ඒ අවුට්ෆිට් එකට මම පාවිච්චි කරලා තියෙන ජුවෙලරි බොහොම සරලයි. මේකප් එකත් ලස්සනට අපි අයිස් හයිලයිට් කරලා තියෙනවා. ඒක නිසා අපි ලිප්ස්ටික් එක බොහොම නියුඩ් සිම්පල් කලර් එකකට අපි ගිහිල්ලා තියෙනවා. මම කියන්නේ ගොඩක් අවස්ථාවලදී මනමාලියෙක අපි ලස්සන කරන්න ඕන. නමුත් මනමාලිය ඇතුලෙන් මේ පුද්ගලයාව හොයාගන්න කාලයක් අපිට යනවා නම් අපි යම්කිසි වැරද්දක් ඒ පුද්ගලයාට කරනවා. මොකද මනමාලියගේ ලස්සන තියෙනවා තමන්ගේ අනන්‍යතාවය තුළ. තමන්ගේ ස්කින් කලර් එක
අපි ග්‍රේඩියන්ට් කරලා ග්ලෝ කරනවා මිසක අපි ස්කින් කලර් එක ලොකුවට මාරු කරන්න හොඳ නැහැ. ෆීචර්ස් අපි ලොකුවට මාරු කරන්න හොඳ නැහැ. මොකද පුද්ගලයාව අපි ඩේලි දකින ලස්සන අනිවාර්යයෙන්ම මනමාලියකින් එනවා. ඒ දේ තමයි මම මේ මනමාලියගේ මේකප් එකෙන් කරලා තියෙන්නේ. අවුට්ෆිට් එක ලස්සන මරූන්, මැජන්ටා, එතකොට හොට් පින්ක් කලර්ස් මික්ස් කරලා තියෙනවා. ඒ හේතුව හින්දාම මම ලයිට් කලර් බොකේ එකක් දීලා තියෙනවා. නැත්නම් අවුට්ෆිට් එකේ කලර් එකම බොකේ එකක් දුන්නත් කිසිම වෙනසක් නැහැ, කන්ට්‍රාස්ට් එකක් නැහැ. එතකොට එකම බෝරින් ඩල් ෂේඩ් එකකට අපි යන්නේ. ඒක නිසා අපි කන්ට්‍රාස්ටිං කලර්ස් වලින් බොකේ එක දීලා ෂෝට් ක්‍රොප් টপ ටයිප් එකේ ජැකට් එකක් කරලා තියෙනවා. ජැකට් එක දැක්කොත් අපි කියමු අපි නිරූපිකාවට බොකේ එක පොඩ්ඩක් පහත් කරලා පෙන්වන්න කියලා. ජැකට් එකේ ඉන්සර්ෂන් එකක් යනවා වේස්ට් ලයින් එකකින්. බෑන්ඩ් එකක් යනවා. ඒක ඩිසයින් කරලා තියෙන්නේ අපිට මේ අවුට්ෆිට් එක මැනිපියුලේට් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. සාරි එකක් වගේ ඩ්‍රේප් කරනවා නම් අර යට කොටසින් පොට අස්තර දාලා ගන්න පුළුවන්. normal comfortable ලෙහෙංග එකක් මේ වගේ going මේකකට අපි රෙඩි වෙනවා නම් මේ ෂෝල් එක අපිට ෂෝල්ඩ් එකට පින් කරන්න පුළුවන්. ඔය වගේ variations ගොඩක් අපි කරලා තියෙනවා. ඔව්. මම හිතන්නේ අනිත් දේ තමයි ශනිත් මේ නිර්මාණයට උස ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. මොකද අපි කලර්ස් වෙනස් විදිහට පාවිච්චි කරලා තියෙන නිසා එකම කලර් එකෙන් ගිහිලා නැති නිසා ටිකක් උසක් නැති මිටි කෙනෙක්ට උනත් මේ නිර්මාණය බොහොම වටිනවා කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්ම හොඳ පොයින්ට් එකක්. අපේ හයිට් එක, අපේ බොඩි එකේ ස්ට්‍රක්චර් එක අනුව අපි ඇඳුම් නිර්මාණය කරන්නේ. මනමාලියේ මිටි නම් ඒ මනමාලිය උස කරලා පෙන්වන්න අපි උත්සාහ කරන්නේ. ඒකම තමයි අනිත් පැත්තත් අපි. ඉතින් මේකේදී යශෝදරා ලස්සන කතාවක් කිව්වා වගේ ඒ කතාව හරිම වටිනවා. අපි හයිට් එක වැඩිපුර පෙන්වන්න තමයි මේ අවුට්ෆිට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒකයි ජැකට් එක කොටට කරලා තියෙන්නේ. දැන් ඩිසයින් එක එම්බ්‍රොයිඩරි එක බලා දියුණත් ස්කර්ට් එකේ අපිට පේනවා ඒ වර්ටිකල් ලයින්ස් නිසා මනමාලිතාව උස පාට පෙන්වනවා. ඉතින් හයිට් එක ගන්න පුළුවන් ඩිසයිනින් ටෙක්නික් එකක් තමයි අපි භාවිතා කරලා තියෙන්නේ මේ අවස්ථාවේදී. ඒ වගේම අපි පාවිච්චි කරලා තියෙන දුපට්ටා එක ෂෝල් එක ෂෝල් ගත්තොත් එහෙම දුපට්ට එකත් අපි අර vertically shoulder එකේ ඉඳලම drape වෙන්න අපි දාලා තියෙනවා. ඒකෙන් අපි ආයෙ පෙන්වන්නේ vertical height එකක් අපි create කරනවා bright. illusion එකක් අපි create කරනවා උස පාර තව වැඩි කරලා පෙන්වන්න. අනික දුපට්ට එකත් යශෝදර ප්ලේන් දුපට්ට එකක්. hem එක විතරයි යන්නේ. එතකොට ආයෙ height එකේ කිසි disturbance එකක් නැහැ. මොකද තනිකර fabric එක ශරීරය දිගේ දුවන විදිහෙන් අපිට බලා ගන්න පුළුවන් උස බවක් මේ මනමාලිගේ. හොඳයි. ඒත් එක්කම අපි මල් බකේක ගැනත් කතා කරන්න ඕන ශනිත්. ඇත්තටම අර ශනිත් කිව්වා වගේ මේක ඇඳුමටම තියෙන ඒ කලර් එකටම මැච් වෙන මල් බකේ එකක් නෙවෙයි. මැච් වෙනවා. නමුත් අර මෙරූන් කලර් එකටම ගත්ත මල් බකේ එකක් නෙවෙයි. නෙමෙයි. අපි වැඩිපුර මෙරූන් කලර් එක අපි පාවිච්චි කරලා නැති තරම් එතන. නමුත් අපිට පේනවා දැන් බොකේ එකට ફોකස් වෙද්දී දුපට්ට එකේ තියෙන පින්ක් හිව් එක අපි අරන් තියෙනවා. ඒ පින්ක් ෂේඩ් එක යනවා. නමුත් පින්ක් ෂේඩ් එකට ක්‍රීම් ලයිට් පින්ක් රෝසස් වගේම ඔෆ් වයිට් රෝසස් උත් පාවිච්චි කළා තමයි අපි අර කලර් කොම්බිනේෂන් එක ගිහලා තිනේ. දැන් අපි ප්‍රේක්ෂකයන්ට බොකේ එක ළඟට බලද්දි පේනවා ස්කර්ට් එකේ කලර් එකේ අපි හෙද කියන ෆ්ලවර් එක භාවිතා කරලා තිනවා. නමුත් පොඩි හින්ට් එකක්. වැඩිපුර ප්‍රිඩොමිනන්ට්ලි අපි පෙන්නලා තිනවා ලයිට් කලර් එකක්. එතකොට ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා, යං ගතියක් ගේන්න පුළුවන් අපිට බ්‍රයිට් වයිසින් අඩු ලාබාල පෙනුමක් ගන්න පුළුවන් ලස්සන. ඉතින් ওই වගේ කාරණා හේතුවෙන් තමයි අපි බොකේ එක කන්ස්ට්‍රක්ට් කරලා තියෙන්නේ. දැන් සමහරක් වෙලාවට මේ අපි හිතන දෙයක් තමයි මේ හෙවි ජුවලරිස් අපි ඉන්දියන් විදිහට අඳිනවා නම් ජුවලරිස් අපි හෙවි විදිහට පාවිච්චි කරන්න ඕනේ කියලා. හැබැයි ශනිත් එහෙම දෙයක් කරලා නැහැ. ඒකෙනුත් අපිට මේ මනමාලියගේ උස අඩු බව වහගන්න පුළුවන් කමක් තියනවා නේද? හරියටම හරි. යශෝදරා දැන් අපි බැලුවොත් මේ නෙක්ලස් එක මේ මනමාලියගේ නෙක්ලස් එකයි ඉයරින්ග්ස් එකයි vertically දුවන නෙක්ලස් එකක් සහ ඉයරින්ග් එකක්. අපි චෝක එකක් භාවිතා කරලා නැහැ. අපි heavy flat set එකක් ඉයරින්ග්ස් හෝ නෙක්ලස් එකක් භාවිතා කරලා නැහැ. අපි මේ භාවිතා කරන්නේ හැමතිස්සෙම මේ vertical lines පෙන්වන්න. අපි මොකද්ද මේකෙන් උත්සාහ කරන්නේ? නෙක් එකේ දිග බව. මුහුණේ ලස්සන හાર્ට් ෂේප් එකේ දිග බව පෙන්වීම තමයි. අනික මම හිතන්නේ hard and fast rule එකක් හැටියට යශෝදරා අපි හැමතිස්සෙම ඉන්දියන් ජුවෙලරිම යූස් කරන්න ඕනේ අවුට්ෆිට් එකකට. අපි සාරි එකක් ඇඳලා සමහරවල් වෙස්ටර්න් ජුවෙලරි පාවිච්චි කරනවා. සමහරවල් ඩයමන්ඩ් ඉයරින්ග්ස් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ අවුට්ෆිට් එකකින් අවුට්ෆිට් එකට අපිට වේරියේෂන් එකක් ගේන්න පුළුවන්. නමුත් මගේ ඇඩ්වයිස් එක මනමාලිට ගැලපෙන සෙට් එකක් අපි හැමතිස්සෙම තෝරන්න ඕන. මනමාලිගේ ෆීචර්ස් ලස්සන කරලා වැඩි දියුණු කරලා උපනංග වල පෙන්නන ජුවෙලරි පීස් එකක් භාවිතා කරන්න ඕන. ඔව්. දැන් ශනිත් තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට දැන් මාස 6ක කාලයක් ඇතුළතදී මනමාලියකගේ යම්කිසි ස්කින් එකේ ඩැමේජ් වෙලා තියෙනවා නම් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒව හදා ගන්න ඕන. මේ මාස 6 කාලය ඇතුළතදී අපි ඒ වගේ දෙයක් වෙනසක් කරන්න ඕනේ කියලා අපි හිතනවා. හැබැයි අපි ඔහොම හිතන වෙලාවල් වලදීත් අපි ගොඩක් වෙලාවට මේ කරන දෙයක් තමයි කරන වැරද්දක් තමයි මේ සුදු වෙන්න බලාගෙන දේවල් කරන එක. ඒ අතරම ඒ ගැනත් අපි කතා කරන්න ඕන. අපි මේ ඔබ කරපු නිර්මාණات අපි දකින අතරවාරේ ඒ නිසා ඒ පිළිබඳවත් අපි කතා කරමු ශනිත්. ඔව් යශෝදරා ඒකත් ඉතාම වටින දෙයක් තමයි. මොකද අපි ලස්සන දවස් අපි ලස්සන වෙන්න
ගිහිල්ලා අබලස්සන වෙනවා එතන ලොකු ප්‍රොබ්ලම් එකක් තියෙනවා. අනික ස්කින් එක වගේ ඊටාම සෙන්සිටිව් අවයවයක් අපේ ශරීරයේ තියෙන. අපි ආරක්ෂා කරගන්න ඕන දෙයක්. ඉතින් මම මේ අවස්ථාවෙත් කියනවා අපි වෙඩින් එකක් ප්ලෑන් කළාදී අපේ තිරේ දකින්න වගේ කලර් පැලට්ස් තීම්ස් වලට යනවා වගේම අපේ ස්කින් කෙයාර් රූටින් එක ගැන අපි හිතන්න ඕන. ඒකේ තේරුම අපේ හැම අනවශ්‍ය ලෙස ලයිට් කරන එකවත් ෆෙයා කරන එකවත් නෙමෙයි. අපේ ස්කින් එක හෙල්දි විදියට අපි තියාගෙන ඒ ස්කින් එකට පිම්පල්ස් හරි බ්ලෙමිෂස් හරි තියෙනවා ඒකට ට්‍රීට් කරනවා ඇරෙන්න. මම ගොඩක් වෙලාවට ඇඩ්වයිස් කරනවා මගේ බ්‍රයිඩ්ස්ට බ්ලීචින් ක්‍රීම්ස් අනවශ්‍ය ලෙස ස්කින් එක ලයිටනින් කරන්න මහන්සි වෙලා ලොකු ඩැමේජස් කරගන්න. මොකද ඒක අපිට කරන හානියක් සහ අපි ලස්සනට කරන හානියක්. සහ දැන් මේ වගේ අපි මේ දකින මේ නිර්මාණ මේ අපේ හැමත ගැලපෙන විදිහට අපි හදාගත්ත නිර්මාණ නේද සරලව තියෙනවා නම් අපි කලර් පැලට්ස් උනත් බලද්දී අපි ඩාර්ක් පුද්ගලයෙක් නම් යශෝදර අපිට ෆුල් වයිට් එකකට යන්න අවශ්‍ය නැහැ. අපිට ඔෆ් වයිට්, අයිවරි, බේජ්, ක්‍රීම් කලර්ස් ගොඩක් තියෙනවා අපේ ස්කින් එක ලස්සනට පෙන්වන්න අපිට. ඉතින් කලර්ස් තෝරගනිද්දී අපේ ෆැබ්‍රික්ස් අපි තෝරගනිද්දී එකක් මම බ්‍රයිඩ්ස්ට කියන්නේ තමන්ගේ ලස්සන තමන්ගේ ලුක් එක වැඩි කරන ෆැබ්‍රික් එකක්. අනිත් එක මේ අපි දැන් ජීවත් වෙන ජීවන රටාව සහ සමාජය තුළ කොස්ට් එෆෙක්ටිව් වෙන්නත් ඕන අපි. ඉතින් බජට් එකක් කරලා ප්‍රයිස් එෆෙක්ටිව් ප්‍රොඩක්ට් එකක් අපි කරගන්නවා නම් ඉතා ලස්සනට මම හිතන්නේ ඒක තමයි අපි ස්මාර්ට්ම වැඩේ අපිට කරන්න පුළුවන්. හොඳයි. ඉතින් දැන් ශනිත් එක්ක මම කතා බහ කරද්දී ඔබටත් මේ වෙනකොට හිතේ ප්‍රශ්න ගොඩ නැගෙනවා ඇති. ඒ නිසා මේ ප්‍රශ්න වලට ඔන්න පිළිතුරු හොයාගන්න පුළුවන් හොඳම මාර්ගය තමයි ශනිත් මෙන්න මේ දුරකථන අංකයට කතා කරන එක. 0774යි 09යි 82යි 48 0774යි 09යි 82යි 48 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා ශනිත්ව සම්බන්ධ කරගන්න. ඉතින් අද දවසේදී අපිත් එක්ක සාකච්ඡා කරන්නට අපේ මැදිරියට රූපලාවන්‍ය සහ විලාසිතා හා මෝස්තර නිර්මාණ ශිල්පී ශනිත් ප්‍රනාන්දු. ඉතින් ශනිත් ප්‍රනාන්දු මනමාලියක් වෙන්න බලාගෙන ඉන්න ඔබට ඒ හා සම්බන්ධ බොහොම වැදගත් ලිපියක් පළ කරලා තියෙනවා මෙවර සිරිකත පුවත්පතේ. ඉතින් මෙවර සිරිකත පුවත්පත ඔබ අතට ගන්න 28 වෙනි පිටුවට මෙන්න මේ විදිහට එන්න. ඒ අනුව ඔබට පුළුවන්කම තියෙනවා මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න. කියවලා ඔබේ දැනුමට යමක් එකතු කරගන්න. විශේෂයෙන්ම ඔබ මනමාලියක් වෙන්න බලාගෙන ඉන්නවා නම් ඔබේ පවුලේ කෙනෙක් ඒ තත්වෙට පත් වෙන්න විවාහ මංගල උත්සවයක් ගන්න බලාගෙන ඉන්නවා නම් ඒ හැම කෙනෙකුටම මේ ලිපිය උදව්වක් වේවි, උපකාරයක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ස්තුතියි ශනිත්. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි තවත් දවසක මේ වගේම වටිනා දෙයක් පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා ශනිත් ඔබව සම්බන්ධ කරගෙන. ඉතින් අපි සූදානම් වෙන්නේ සිකුරාදා නුගසවණින් කෙටි විරාමයක් අරගන්න. රැඳෙලින් අපත් සමග තව බොහෝ දේ තියෙනවා ඔබ වෙනුවෙන්.